වැඩේ කළා දෙනකම් මන් දැන් වයසයිනි බං. ඒක තමයි පිරිසිදු කරගන්න කියන්නේ. ඒ කියන්නේ ප්‍රේත බලවේග තියෙනවා. මගේ කිල්ල ගෙදර ඉන්න කන්න හදනවා කන්න හදනවා බං. ඕනේ. අපු කාපන් හොදපන් වරන් හොදපන් නාපන් දීපන්. මේ මොකද ඔයා පිරිසිදු ඉන්න කෙනෙක්සා. ඒකනේ මගේ වැඩේම නානේ කලේ බං. ඒ නන්නේකද? දැන් අපේ ගෙදර පිරිසිදු මදි. මෙයාලට කොච්චර කිව්වත් අපේ තාත්තා නිතරම බයිනවා. ඉතින් අහන්නේ නැහැ නේ වැඩක් නැහැ කියලා. පිරිසුදු කරනවා ඒත් ඉතින් අපිරිසුදු වෙනවනේ අයියේ. ඒ ඉන්නේ ඇඟවල අපිරිසිදුයිනේ. අපේ ගෙදර ඉන්නවා මේ දුවේ. දුවේකුත් තියෙන අපේ නංගි. පිටාලකෝ අනිත් දවසේ මම මෙතන එනකොට වත්වාටි පිරිසුදු දතුලක් දාගෙන තොපි ඔක්කොම දෙනවා දඩුවා. ඔක්කොම ඒ වෙලෙම සුද්ධ කරවන්න ඕන. ඔව්. දැන් රැයි නැත්තම් මම දැන් සුද්ධ කරනවා. ඒ ඔක්කොම ගෙන්නන්න ඕන. යකෝ මොකද්ද බං දේවාලයක් කරනකොට පිරිසුදු කම නැත්තම් මේ දරුවට හරියනවද? ඈ? දෙයියා මුතු වඩිලි පිරිසුදු තිබ්බන්නේ. ඔව් ඉතින්. ඈ? හැබැයි මේකේ මිනිහා නම් නියමයි උනේ. මේකේ මිනිහා පිරිසුදු කමට එක. ඒක ඇත්ත. ඕක ටිකක් බයිනවා ඔක්කොම බයිනවා මම ඔක්කොම ආගෙන ඉන්නේ